English Language Centre International. ඉංග්‍රීසි ගුරුපුහුණු ඩිප්ලෝමා පාඨමාලා 6ක් සඳහා English Language Centre International විසින් බඳවා ගැනීම සිදු කරනු ලබනවා. යම් කිසි කෙනෙක් ප්‍රසන්ටේෂන් ඇබිලිටි එකක් තියෙන, එහෙම නැත්නම් ඒ ඇබිලිටි එක ඩෙවලොප් කරගෙන ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වෘත්තිය ආරම්භ කරන්න කැමති, පුද්ගලික ශාස්ත්‍රයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට, එහෙම නැත්නම් ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට, එහෙම නැත්නම් තමන් ආයතනයක් ආරම්භ කරන්න කැමති කෙනෙක් විදිහට, තමන්ගේ ප්‍රදේශයේ ගුරුවරයෙක් විදිහට වෘත්තිය ආරම්භ කරන්න කැමති කෙනෙක් විදිහට, එතනදිත් පෙර පාසල් ශිෂ්‍යයන් ස්පෙෂලයිස් කරගත්ත, එහෙමත් නැත්නම් සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්, උසස් පෙළ ශිෂ්‍යයන්, එතනින් එහා යම් ඉංග්‍රීසි ඕනම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට උගන්වන ගුරුවරයෙක් විදිහට වෘත්තිය ආරම්භ කරන්න කැමති කෙනෙක්ට තමන්ට සුදුසුම මේ පාඨමාලා 6න් සුදුසුම පාඨමාලාව මොකක්ද කියලා හොයලා ආයුම් කරන්න හැකියාව තියෙනවා. අපි එතනදී ඔයාට විශේෂයෙන්ම මතක් කරනවා, නිවැරදිව ඔයාට අදාළ මේ පාඨමාලා 6න් මොන පාඨමාලාවද ඔයාට ගැලපෙන්නේම වඩාත් සුදුසු පාඨමාලාව කියලා හොද්දටම නිවැරදිව සියලුම තොරතුරු මේ පහත තියෙන මේ දැනීමේ තියෙන ලින්ක්ස් වලින් ගන්න පුළුවන්. මේ පාඨමාලා 6ට අදාළව වෙනම ඒ පාඨමාලා තුල ඔයාට ඒ තොරතුරු තුල සඳහන් වෙලා තියෙනවා ඒ පාඨමාලාව කා සඳහාද සුදුසු, ඒ පාඨමාලාවල අන්තර්ගතය මොකක්ද, පාඨමාලා කාලය කොච්චරක්ද, පාඨමාලා ගාස්තුව මොකක්ද, ඒ වගේම කොහොමද ඒකේ ව්‍යුහය සැකසීලා තියෙන්නේ, ඒ වගේම කොහොමද බඳවගන්නේ, කොහොමද සාහිතික නිකුත් කරන්නේ, සියලුම තොරතුරු මේ අදාළ පාඨමාලා වලට අදාළ තියෙන ලින්ක්ස් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඒ අරගෙන තමයි ඔයා මේකට ආයුම් කිරීම කරන්න වඩාත්ම සුදුසු. හැබැයි මේ කියන කාරණාවලට වඩා විශේෂ කරලා පැහැදිලි කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි විශේෂ අවස්ථා කීපයක් ලබා දෙනවා මේ පාඨමාලාවලට සහභාගී වෙන කෙනෙක්ට. ඒකේ විශේෂම එක තමයි මේ පාඨමාලාව කාලය විදිහට හදාරන කෙනෙක්ට හදාරන්න පුළුවන්. මේක මාර්ගගත පාඨමාලාවක්, ඔන්ලයින් කෝස් එකක් විදිහට, කෝසස් විදිහට තමයි මේවා පවතින්නේ. මෙතනදී ඔයාට අවස්ථාව තියෙනවා කෙටි කාලීන පාඨමාලාවක්. ඒ කියන්නේ දවසට පැය 2-3ක් කාලයක් මේ පාඨමාලාව පැය 24න් ඕනම වෙලාවක. විශේෂම අවස්ථාවක් තමයි ඒක පැය 24න් Tamanට කැමති පහසු ඕනම වෙලාවක් මේ ඉගෙනීමේ කටයුතු මේ පාඨමාලාවේ අවශ්‍ය කාරණා සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම පූර්ණ කාලීන පාඨමාලාවක් විදියට හදාරන්න පුළුවන්. පැය 4-5ක් සහභාගී වෙන්න පැය 24කට අවස්ථාව තියෙනවා නම්, ඒ වගේම විශේෂ අවස්ථාවක් ලංකාවේ මේ වෙනකන් නැති ජාත්‍යන්තරයේ තුල දැනට පවතින ක්‍රමවේදයක් විදිහට අපි හෝම් රෙසිඩෙන්ෂියල් ෆැසිලිටි එක ලබා දෙනවා. ඔන්ලයින් හෝම් රෙසිඩෙන්ෂියල්. ගොඩක් වෙලාවට ලංකාවේ නේවාසික පාඨමාලා කිව්වහම දැනට අපි ගිහිල්ලා දකින්නේ පැය 24ම ගිහිල්ලා යම් කිසි තැනක නැවතිලා සම්පූර්ණ මේ පැය 24ම එතන කාලය ගත කරමින් යම් කිසි වෙලාවක ඉගෙන ගන්නවා කියලා කියන කටයුත්ත. එතනින් එහා ගිහිල්ලා අපි අවස්ථාව ලබා දෙනවා මෙතනදී මේ පාඨමාලා හදාරන්න. ඔයාට පුළුවන්කම තියෙනවා නිවසේ නැවතිලා ඔයාට දවසට පැය 6-7ක කාලයක් උපරිමයක් ලබා දෙන්න පුළුවන් නම් පැය 24කට ඔයාට පුළුවන් වගේ ගෙදර ඉන්න අපි ඔය ඉන්ස්පෙක්ට් කරනවා වගේ ගෙදර ඉඳගෙනම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. පූර්ණ කාලීනව සම්පූර්ණයෙන්ම ඔයාගේ පාඨමාලාවේ තම කෙටි කාලයක් තුල අවසන් කරගන්න හැකියාව එතන හම්බෙනවා. ඒක විශේෂ අවස්ථාවක් අපි ලබා දෙන. ඒ වගේම තවත් විශේෂම අවස්ථාවක් මෙතනදී පැහැදිලි කරන්න පුළුවන්. මේ පාඨමාලා ඕනම එකක්, මේ පාඨමාලා 6න් ඕනම එකක් ලබා ගන්න කෙනෙක්ට පුළුවන්කම තියෙනවා නොමිලේ ඉගෙන ගන්න. නොමිලේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි දකිනවා ඉංග්‍රීසි පාඨමාලා හදාරද්දී, වෙනත් පාඨමාලා හදාරද්දී මුල් දිනේ නොමිලේ, දවස් 2ක් නොමිලේ සහභාගී වෙලා බලන්න පුළුවන් සුදුසුද. එහෙම අවස්ථා ගුරුවරු ලබා දෙනවා, ආයතන ලබා දෙනවා. අපි එතනිනුත් එහාට පියවරක් ඉස්සරහට ගිහිල්ලා English Language Centre International වාට අවස්ථාව ලබා දෙනවා. පාඨමාලාවේ මුල් දිනේ විතරක් නෙමෙයි, අවසානම දිනය, අවසානම විභාග දිනය පවා ඔය මැද්දේ තියෙන ඉගෙන ගන්න සියලුම දින වාට පුළුවන්කම තියෙනවා ඉගෙනගෙන ඉවර වෙලා මුදල් ගෙවන්න. මුල් දිනයේත් අවසාන දිනයේත් මැද්ද දිනවලත් ඔයාට පුළුවන්. ඒ කියන්නේ හැම වෙලෙම ඉගෙන ගන්නේ නොමිලේ. ඉගෙනගෙන ඉවර වෙලා මේක මට සුදුසුයි නම්, මේක මට ගැළපෙනවා නම් මේ පාඨමාලා ගාස්තුව ගෙවන්න. ලංකාවේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරද්දී තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි අපි හඳුනගන්න. ඒ පාඨමාලාවේ ගුණාත්මක භාවය පිළිබඳව විශ්වාසයක් නැති හින්දා තමයි ගොඩක් වෙලාවට ඉංග්‍රීසි පාඨමාලාවක් ගන්න කෙනෙක් බය වෙන්නේ. ඒකේ ගුණාත්මක විශේෂයෙන්ම ඔන්ලයින් පාඨමාලාවක් ගන්න බය වෙන්නේ, ඒකට මුදල් ගෙවන්න බය වෙන්නේ. ඒකින්ද මේ ඔළුවේ තියෙන මෙන්න මේ බය, මේ හෙසිටේෂන් එකට අපි විසඳුමක් දෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා හැම වෙලේම
ඉගෙනගෙන ඉවරලා මුදල් ගෙවන්න. ඒක තවත් විශේෂ අවස්ථාවක්. තවත් විශේෂම අවස්ථාවක් තමයි වාට මේ පාඨමාලා හයෙන් ඕනම පාඨමාලාවක් ගන්න කෙනෙක්ට අවස්ථාව දෙනවා. ඔයාට හම්බ වෙන වාට පැය 24කට එක ලෙසන් එකට ඇක්සස් හම්බ වෙනවා. මේ පැය 24 ඇතුලේ ඔයාට පුළුවන්කම හම්බ වෙනවා. වාට ස්පීකින් ට්‍රේන් වාට එක්ක ස්පීකින් ට්‍රේන් වෙන්න. වාත් එක්ක මේ ඉංග්‍රීසි කතා කරනවා කියලා කියන ප්‍රශ්නයට අදාළ විසඳුම ඔයාටම ඔයාගේ පාර්ට්නර් කෙනෙක්ව ට්‍රේන් කරගන්න. ඒ කියන්නේ මේ පාඨමාලාවට අපි නොමිලේ ඔයා හැර තව කෙනෙකුට සහභාගී වෙන්න අවස්ථාව දෙනවා. ඒක ඔයාට බොහොම නිතරම ගැවසෙන. සමහර වෙලාවට ගෙදර අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි මොකද මේ ගෙදර ඔයාට ඔයා ඉගෙන ගත්තට ඔයා ඉංග්‍රීසි ස්පීකින් ඇබිලිටි එක ඔයාට තියෙන ගැටලුව වෙන්නේ ඔයාට ස්පීකින් පාර්ට්නර් කෙනෙක් නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. මේකට විසඳුමක් විදිහට අපි ඔයාට මෙතනදී ලබා දෙනවා. ඔයාට ඔයාගේ ලින්ක් එකෙන්ම ඔයාගේ ලෙසන් ඔයාගේ ක්ලාස් රූම් එකෙන්ම ඔයාට ඇක්සස් හම්බෙන තැනදීම තවත් කෙනෙක්ට එයා ගෙදරම ඉන්න කෙනෙක් වුණත් එයා ඔයා ඉගෙන ගන්නම වෙලාවේ ඉගෙන ගන්න උවමනා කියලා එකක් නැහැ. හැබැයි ඔයාට හම්බ වෙලා තියෙන පැය 24ක ලෙසන් එකකට හම්බ වෙලා තියෙන පැය 24ක තියෙන ඇක්සස් වලින්ම ඔයාට පුළුවන්කම තියෙනවා තව කෙනෙක්ව ට්‍රේන් කරගන්න. එයා අපි විභාග සඳහා සහභාගී කරගන්නවා හෝ එයා වෙනුවෙන් සහතිකයක් නිකුත් කරනවා කියලා කියන එක කරන්නේ නැහැ. නමුත් එයා ඔයාගේ මව වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, ඔයාට පේන මානෙ ඉන්න ඔයාගේ හිතවතෙක් වෙන්න පුළුවන්, ඔයාට නිතරම ගැටෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට යාව ඔයාගේ ඉංග්‍රීසි පාර්ට්නර් විදිහට ඔයා එයාත් එක්ක තමයි ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට ඔයාට ඉංග්‍රීසි පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. ඔයා ඉගෙන ගන්න දේ ඔයාට ඉංග්‍රීසි ලියන්න කියන්න විතරක් නෙමෙයි, කියවන්න විතරක් නෙමෙයි, කතා කරනවා කියලා කියන දේ ප්‍රායෝගිකව හැම වෙලේම භාවිතා කරන කෙනෙක් විදිහට ඔයාට පාර්ට්නර් කෙනෙක් හදාගන්න ඔයාටම අපි මේ පාඨමාලාව තුළ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකින්ද නිවැරදිවම ඒ විශේෂ අවස්ථා ටිකත් ලබා ගනිමින් මේ පාඨමාලාව සඳහා පවතින සියලුම තොරතුරු මේ ලින්ක්ස් වලින් අරගෙන ඔයා කැමති නම් පුද්ගලික ක්ෂේත්‍ර මොකද ලංකාවේ පුද්ගලික ක්ෂේත්‍රය තුල ඉංග්‍රීසි උගන්වනවා කියලා කියන එකට ගොඩාක් ආරක්ෂක අවස්ථාවක් තියෙන තැනක්. වෙන ආයතනයක් යටතේ වැඩ කරත් තමන් ස්වාධීනව ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වැඩ කරත් තමන්ට නිවැරදිව ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් නම් තමන් ඒ හැකියාව වර්ධනය කරගන්නවා නම් තමන්ට නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා නම් හොඳ සිලබස් එකක් හම්බ වෙනවා නම් ගොඩාක් හොඳ වටිනා වෘත්තීමය අවස්ථාවක් ලංකාව ඇතුලේ තියෙනවා. අපි ඒක දකිනවා. ලංකාව ඇතුලේ ඉංග්‍රීසි බැරි හින්දා කියලා අධ්‍යාපනය තුලදී, රැකියාව තුලදී අපහසුතාවයට පත් වෙන ගොඩාක් පිරිසක් ඉන්නවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න ගොඩාක් ලොකු පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ එතන හොඳ ලොකු ඉංග්‍රීසි ගුරු වෘත්තිය සඳහා හොඳ ඉඩක් තියෙනවා. මේ ඉඩ ගන්න කැමති කෙනෙක්, මෙතනදී වෘත්තිය ආරම්භ කරන්න කැමති ඕනම කෙනෙක්ට, විශේෂයෙන්ම ප්‍රසන්ටේෂන් ඇබිලිටි එක තියෙන කෙනෙක්ට, යම්කිසි කරපු රස්සාවක්, සමහර විට පෙන්ෂනර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාවට A levels ඉවර කරලා වාගේ පළවෙනි වෘත්තිය ආරම්භ කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට හොඳටම නිවැරදිව තොරතුරු හොයලා බලලා Tamanට සුදුසු පාඨමාලාව සඳහා ආයෝජනය කිරීමේ හැකියාව අපි මේ වෙලාවේ අවස්ථාව ලබා දෙනවා. මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ මේ ගුරු පුහුණු පාඨමාලා 6 සඳහායි.